නෝ පන්දුවාර 4ක් ක්‍රියාත්මක වෙන අවසන් තරගය තුල දැන් සූදානම් දනුක කොට්ටාවේ ප්‍රථම පන්දුව ක්‍රියාත්මක කරන දාබර කිඩාලු හිතවතුනි විනිසුරුවන්ගේ වම්පසෙන් ප්‍රථම පන්දුවම තරමක් පිටින්නට ඇතින් පන්දුව පත්තකරේ නිපාන්දුවක් වශයෙන් දැන් ප්‍රධාන විනිසුරුවන් තීරණය කරනවා දාබර කිඩාලු හිතවතුනි සමාවෙලිගස් කණ්ඩායම දාබර කිඩාලු හිතවතුනි මේ අවසන් මහා තරගය තරමක් කුණුසෝ මූණවරක් ගණීමේ බලමු මේ ක්‍රීඩා පිටියේ ස්වභාවය අනුව අවසන් මහා තරගය කෙලෙස් අවසන් වේවිද මේ ජෙස්වෙන්වැලි මනරම් කෙටි දුරක් උපයෝග කර ගණීමේ සූදානම් බාඩු කහමුවේ මීළඟ පන්දුව ක්‍රියාත්මක කරන විනිසුරුවන්ගේ දකුණු පසින් එවර සාර්ථක පන්දුවක් කිලිමක් කරනවා කඩු රකින්න ක්‍රීඩකයා නලින් කෝදාගොඩ දාබර කිඩාලු හිතවතුනි තාම විනිසුරුවන්ගේ තීරණය ලබා දුන්නේ නැහැ. දැන් විනිසුරුවන් බෙදෙනාලු හිතවතුනි දැන් විනිසුරුවන්ගේ දකුණු පසින් දිවි සූදානම් මේ දකුණතින් මදවේග පන්දුවට අලංකාර පන්දු පාරක් එල්ල කර ගන්න අතර කර ගන්නට දැඩි උත්සාහයක නිරතුන නුවන් කෝදාගොඩ ලෝන් තෙන් දස්තම් දැක්වූ ක්‍රීඩකයා දාබර කිඩාලු හිතවතුනි මේ පන්දුවට මුහුදුනේ පියවර කීපයක් ඉදිරියට පැන පාරක් එල්ල කිරීමට උත්සාහ කරා සාර්ථක වන්නේ නැහැ. දනුක සාර්ථක වෙනවා ඒ පන්දුව තුල කණ්ඩායම් රැසක් සම්බන්ධව මේ තරග මාලාවට සාර්ථක තරග මාලාවක අවසන් මා තරගය අතරතුරේදී නැවතත් සාර්ථක පන්දුවක් ක්‍රියාත්මක කරේ ප්‍රථම පන්දු වාරය ලකුණු 6කට සීමා කිරීමට සමත්කම් දැක්වුවා මේ අසුරංගේ වම් පසින් මේ වම දකුණු පසින් වමතින් පිටාසුන ක්‍රීඩකයාට ප්‍රථම පන්දුව සාර්ථක පන්දුවක් දාබර කිඩාලු හිතවතුනි පාරක් එල්ල කිරීමට උත්සාහ කරා තවුවාරාප්‍රී තරගය තුල මුණ දෙන ප්‍රථම තරගය වැලිගම WC කණපේ අතරතුරේදී සාර්ථක පන්දු පාරක් දාබර කිඩාලු හිතවතුනි ලකුණු 6ක් වගඩපත් වෙනවා. මේ වගේ මේ තීරණාත්මක දෙවන පන්දු වාරයේ තීරණාත්මක මීළඟ පන්දුව ක්‍රියාත්මක කරන අතරතුරේදී හරවා පන්දු පාර නුවන් කෝදාගොඩ සුරකව පන්දු රැක ගන්න බය අතරතුරේදී ක්‍රීඩකයන් ලකුණු සඳහා ප්‍රතිපාරු කර ගන්නවා. දැන් මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 13යි ක්‍රියාත්මක වන්නේ තරගයේ යවන ලබන තීරණාත්මක කුමන කණ්ඩායමක් මේ තරගයේ සූරතාව ලබා ගන්නේ දාය අතරතුරේදී අලංකාර පන්දු පාර දාවර කිඩාලු හිතවතුනි මිඩික දෙසට වන්නට පිවිසෙන විට තරග පෙරලිකාරී ක්‍රීඩා සමාධියක් දියත් කරන හැකි කණ්ඩායමක් දාබර කිඩාලු හිතේ අතරතුරේදී පිටින් ආක්‍රමණය කෙරෙමින් යොමු කළ පන්දුව නමුත් පිටින්ට මේ තරග මාලාවේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබුවෙත් වැලිගම ක්‍රීඩා සමාජයක් අතරතුරේදී උඩුගුවනට පන්දුව චාමෝද් සී රත්නායක සුරකීව පන්දුව රැකගත් අය සමගින් ප්‍රථම කඩුල්ල සුරතාවයක් පිටතට රැගෙන ගියේ දාබර කිඩාලු හිතවතුනි දැන් මොන කණ්ඩායමක් ගය ගනියද යන වග දැන් චාමෝද් සී රත්නායක සූදානම් තීරණාත්මක තුන්වන පන්දු වාරයේ ක්‍රියාත්මක කරන අතරතුරේදී නලින් කොටදාගොඩ පන්දුව රැගෙන කඩුල තුලට යොමු කරා යම් කිසියකින් පන්දුව කඩුලේ දවටනවා නම් දෙතහසුන ක්‍රීඩකයාට බද්දවේග පන්දුව වන චාමෝද් සී රත්නායක එවර සාර්ථක පන්දුවක් යොමු කරේ දාබර කිඩාලු හිතවතුනි දැන් මේ දෙවන පන්දු වාරය තුලදී තරමක් ප්‍රහාරයකට අසුනා දෙවන සිටින දක්ෂ තුන්වෙනි ක්‍රීඩකයා සූදානම් දැන් වමතින් පිටාසු කරන ක්‍රීඩකයාට මීළඟ පන්දු එවර සාර්ථක පන්දුවක් යොමු කරේ ඒ අතරතුරේදී පිට ඉන්න ආක්‍රමණය කරගැනීමේ මීළඟ පන්දුව ක්‍රියාත්මක කරේ සාර්ථක පන්දු කරන එක නියලනවා. දැන් චකුණතින් පිටාසුන ප්‍රවේගකාරී පිටිකාරුවා හැම මීළඟ පන්දුව ක්‍රියාත්මක අතරතුරේදී පාරක් එල්ල කර ගන්නවා බලු යසින්තක කල්දේර පන්දුව වෙත ගමන් කරේ දාබර කිඩාලු හිතේ අතරතුරේදී දැන් ක්‍රීඩකයන් ලකුණු දෙකක් සදා ප්‍රතිමාරු කරගත්ක තුන්වෙනි පන්දු වාරය සාර්ථක පන්දු වාරය ක්‍රියාත්මක කරන අතරතුරේදී හරවා පන්දු පාර බලවනුවන් කෝදාගොඩ අවසන් නිමේෂයේදී නතර කරන්නට උත්සාහ කරා සාර්ථකව පන්දුවේ සුරතේ දැවටුණා නම් ඊට වශයෙන්ම අය ලකුණු පහක් කප්පාදු කරන්නට තිබුණා. නමුත් වාසනාව උදා වෙනවා වැලිගම WC කණ්ඩායමේ පන්දු පහර තුර තවත් ලකුණු 6ක් කණ්ඩායමට එක් වෙන විට දැන් මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 29යි. දැන් චාමෝද් සනය අඩුවේ තිබෙන ප්‍රථම පන්දු වාරය තුල ලකුණු 10ක් ලබා ගත්තා. දෙවන පහුලම දක්ෂ පරිණත පන්දු යවන්නේ සූදානම් මේ පන්දුවට පාර දෙන
මෙලාබාල ක්‍රීඩකයන් හමුවේ පන්දු යොමු කරන්නට දාබර ක්‍රීඩාලු හිතේ අතරතුරේදී දුආබී දෙවියාමකට අසු කර ගන්නවා. තවත් කඩුලක් අහිමිනවා. දැන් WSC කණ්ඩායමට මුළු ලකුණු සංඛ්‍යා කීපය ක්‍රියාත්මක කරන්නේ සූදානම්. ශාසිකගේ මීනාග පාන්දු ආමිය පාරක් එල්ල කර ගන්නවා. පාන්දු උඩ ගෝනට ඇදී ගියේ කවදෙසට වන්නට පාන්දු උඩගෙන බාර දෙන විට ක්‍රීඩකයන් එක ලකුණක් සඳහා පමණයි ප්‍රතිමාරු කර ගන්න. එක්කන වැලිගම WSC කණ්ඩායමට මේ තරඟේ ලකුණු රැස් කරන අතරතුරේදී සාර්ථක පන්දුවක් දැන් අලින් කෝදාගොඩ පන්දුව පිටිපස්ස ගමන් කර අතරතුරේදී එක ලකුණයි දෙවන ලකුණ සාර්ථක කර ගන්නා බලමු. තුන්වෙනි ලකුණක් ලබා ගන්න උත්සාහ කරනවා. අතරතුරේදී කඩොල බිඳහෙල දමවා දාබර ක්‍රීඩාලු හිතුව තුනි ලකුණු දෙකක් පන්දු කීපය තුල හැකියාවක් ලැබේද? ලකුණු සංඛ්‍යාවේ තමයි අතරතුරේදී පාරක් කෙල කර ගන්නකොට පන්දුව සුරකිව රැක ගන්නවා දාබර ක්‍රීඩාලු හිතවතුනේ සමගින්. දැන් තවත් කඩුලක් අහිමිනවා වැලිගම WSC කණ්ඩායමට මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 31ක් තිබියදී මේ පන්දු වාරය තුලදී මේ පිටිකරුවන් තරමක් පාලයට නතු කර ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. ශාසිකගේ අත්දැකීම් අනුව දාබර ක්‍රීඩාලු හිත දකුණතින් පිට අසුන ක්‍රීඩකයා හමුවේ දැන් විනිසුරුවන්ගේ වම් පසෙන් දිවෙවිත් ශාසික අතරතුරේදී පාරක් කෙල කර ගන්නා උඩ පාන්දුවක් ලෙසින් සුරකිව රැකගත්තා දාබර ක්‍රීඩාලු හිතවතුනේ සමගින් ලකුණු 32ක ජයශ්‍රී මා ඉලක්කයක් ලබා දී තිබෙනවා. තරගයේ ජය ගන්නට මේ ලකුණු 32 ජයගෙන මේ තරග මාලාවේ සූර්යයන් බව සුදාසනක් දාබර ක්‍රීඩාලුවනේ හිතවතුනි ස්තුතියි මෙතෙක් කියලා ඔබට තරග තත්ත්ව විත්ති රැගෙන ආවේ කරන්නට පුට්ටාව එලිගන්ස් කණ්ඩායමට තරගයේ ජයග්‍රහණය මාවත විවර කරන්නට ලකුණු 32යි සමාන ලකුණු 32යි වර පාරෙල්ල කරා පන්දුව ටීම් මිටිකාටියලේ ලකුණු 6ක් බවට පරිවර්තනය වෙනවා. නොවන් කෝදාගොඩගේ පිත්තේනේ පන්දු පාර පදිතවාඩේම ලකුණු 6 සමගින් ලකුණු ලබා ගැනීම ආරම්භ කරන ආකාරයක් දක්ව ලැබෙනවා. පිළිතුරු සොයන කොට්ටාව එලිගන්ස් ලක්ෂපතියන් දැන් 1,50,000ක තරගයක් අතර තෝලනය වනේ වරත් පාරක් කෙල්ල කරනවා පන්දුවටි මිටිකටියලේ ලකුණු පතිත වෙනවා. අතරේ සීමා ආසන්නයේ පන්දුව පතිත බාණ්ඩේ ලකුණකින් සයිමකට පත් වෙනවා. පාසු එලිගන්ස් කණ්ඩායම තිබෙනවා තමන්ගේ සීමාවෙ සිට එවර පිටිනට තරම පිටතින් තරමක් උසස්සේ පාරකට වෑයම් කරේ පිටි අප මිතුරු සංසදයේ සංවිධානය කරන ලද මේදාන්ත දිවා රාත්‍රී තරග මාලාවේ එවරනේ පන්දුවකට පාරක් කෙල්ල කරනවා. පන්දුව ඇති යන්නේ ටිපෙක්ස්ට්‍රා කවයියලේ ලකුණු නිපන්දුව අකරේට සටහන් තබනවා. ලකුණු 6ක් අකරේට සටහන් තබනවා. ප්‍රධාන විනිශ්චයකාරතුමන් ලකුණු 6 සමගින් දැන් මුළු ලකුණු සංඛ්‍යාව මේ තරග මාලාවේ අවසන් මහා තරගයට සම්බන්ධ වුණේ. එවර පාරක් කෙල්ල කරා පන්දුව උඩුගුවනේ වයිට් මිඩෝනියල ඉනුඩ පන්දුව සුරකිවරක ගන්නවා. සමගින් ප්‍රථම විකට්ටුව අනිමේෂය අපගත කරන්නේ ඔබේ පුරවරයේ එවර පාරක් කෙල්ල කරනවා පන්දුව ඇදී යනවා ටිපිස්කාලික් කිසින් පන්දුව රැකගෙන බාර කරන විට ලකුණකින් සහිමකට පත් වෙනවා. ලකුණ සමගින් නැවත සූදානම් විස්තර විචාරය කරන අන්තිම ඉවර පාරක් කෙල්ල කරනවා. ශශි ප්‍රිය ටිපිස්කාලේ ගියලි ලකුණු 6යි දැන් වේගවත් ජයග්‍රහණයක පෙරනිමිති පාල කරනවා. කොට්ටාව එලිගන්ස් කණ්ඩායම ඉව ලකුණු 6 සමගින් ලකුණු 21යි දැන් මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 21ක් ලබාගෙන සිටිනවා. නැවත සූදානම් විචාරය කරන අන්තිම පන්දු යොමු කරන්නට රපායින හැර යන පන්දුව පැහැදිලිවම බලමු. මිනිස්සුරු තීරණය ලැබුණත් නියතමානීව ඔහුගේ හෘද සාක්ෂියට එකඟව ශශිප්‍රිය ක්‍රීඩා පිටින් ඉවත් වෙනවා. දිබේනවා වෙනුර අප විස්තර විචාරය කරන අන්තිම පන්දු යොමු කරන්නට එවර තරමා ෂොට්සි පාරකට උත්සාහ දරුවේ නමුත් තරම සාර්ථක වාටේට අතර විචාරය කරන අන්තිම දකුණත් පිටිකරුවා කෝදාගොඩ පාරක් කිල්ලෙක් කරනවා. පන්දුව බැක්වර්ඩ් ස්කාලික් දිසින් ලකුණකින් ප්‍රතිමාරු කර ගන්නවා. 23 වන ලකුණ
ආරක්ෂා කරමේ එතුමාලාගේ ලැබෙන දායකත්වයේ වෙනුවෙන් දිවෙනවා තමන්ගේ සීමාවෙසිට එවරාරය ආශ්ලේ පාරෙල්ල කරනවා ස්කාලේ ගෑලේ ලකුණු හයක් බවට පරිවර්තනය වෙනවා එම ලකුණු හය සමගින් මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 29 දක්වා ඉහළ දක්වනවා ලකුණු 29 ඉදා ප්‍රධාන විනිශ්චය කාර්යතුමාන් පාසු කරමේ යමු කළද පාන්දුවට පාරක් එල්ල කරනවා උඩ පාන්දුව සුරක්කිවරක ගන්නවා සමගින් නවත සූදානම් විස්තර විචාරය කරන අන්තිම පාන්දුව යමු කරන්නට ඉවර පාරක් එල්ල කරනවා උඩ පාන්දුව නමුත් අවසාන මොහොතේ වතින් උඩ පාන්දුව කිලියන ආකාරයක් දක්ලා පිනවා මේ තීරණාත්මක තුන්වන පන්දුවාරය අපරාධයේ සිටින ආරක්ෂාකාරීව ලකුණු පුරට ඔපින ආකාරයට පාරක් කිලිකෙනවා ලකුණකින් පැතිමාරුව දැන් සම ලකුණු පුරුවක් දිස්වන්නේ තවත් එක් ලකුණක් අවශ්‍යයි තවලම නෙළුව අපි මිතුරු සංසදය අභියෝගත කුසලාන දිවා රාත්‍රී තරග මාලාවේ බලම අවසන් මොහොතේ උඩ පාන්දුව ගිලිනවා සමගී තරග මාලාවේ අපරාජිතයන් ලෙසින් විරුතාවලිය ලබනවා ශූරයන් ලෙසින් අභිෂේක ලබනවා කොට්ටාව එලිග හොඳම පන්දු යවන්නාට මේ කුසලානේ පිරිනමන්නටයි අප සෝදානම් වන්නේ. ඉතින් මේ තරග මාලාවේ මේ තරග මාලාවේ හොඳම පන්දු යවන්නා ලෙසින් අභිෂේක ලබනවා අමිල මාතාට අපි ස්තුතියි සා. නම කුසලානේ තමයි වටිනාම කුසලානය 2025 වසරේ නැසී ගිය KW ධර්මදාස එම් දයාවති ගමගේ ඇතුළු සියලු දෙනා අනුස්මරණය කරමින් පාත්‍රන ලබන තරග මාලාවේ අපරාජිතයන් ලෙසින් ශූරයන් ලෙසින් අභිෂේක ලබනවා මේ බස්නාහිර පළාතෙන් මේ තරග මාලාවට කණ්ඩායම් දෙකක් පමණයි සම්බන්ධුනේ. ඒ දෙකේ එක් කණ්ඩායමක් ශූරයන් ලෙසින් අභිෂේක ලබනවා. ආරාධනය කොට්ටාව එලිගන්ස් කණ්ඩායම අකණ්ඩව දෙවන රාත්‍රී තරග මාලාවත් යන ජයගෙන අවසන් මේ වන විට දාබර ක්‍රාලොලි හිතවතුනි ස්තුතියි නවන් මාතාණනි මොහොතට සම්බන්ධ වීම පිළිබඳව අසංක ප්‍රේමරත්න මාතාණනි ප්‍රථමයෙන් මම මේ විමසන්නට කැමති අකණ්ඩව රාත්‍රී තරගාවලි ටික සඳුදා උදෑසන වෙන විට කුසලාන ටික භුක්තියට තුරුල් කර ගන්නට ලැබුණා. ඒ සතුට මොන වගේ කියන්න ඕනේ ආර්ථික තරගමාලාවක ප්‍රධාන වශයෙන් මේ ප්‍රදේශයටයි පළමු වතාවට මේ නිරුව මේ තවලම ප්‍රදේශයට ගාල්ලේ ගොඩාක් නිම කිරීම සම්බන්ධව වගේ තවත් අවසන් වතාවට ප්‍රශ්නයක් තිබෙනවද පූර්ව ආදර්ශයක් මේ තරගමාලාව පරාජයට පත්වන කණ්ඩායමට නැවත ක්‍රීඩකයෙකුට ක්‍රීඩා කරන්නට ඉඩ කඩ ලබා දුන්නේ නැහැ. මේ සතියේ දැන් කොපමණ මුදල් සංඛ්‍යාවක් ඔබේ කිනුමට බැර කර තිබෙනවද? ඔබ භූමිරිය තරගමාලාව ජයගෙන රාත්‍රී කාලය ගත කරන්නට මේ සතියේ පොයින්ට් සිස්ටම් වලට අනුව මොන වගේ වෙනසක්ද ඔබේ කණ්ඩායම ඉදිරියට පැමිණෙනවද කියලා දැනගන්නට කැමතියි. මල්ලි මං හිතන්නේ පොයින්ට් 44ක් හම්බුණා මේ සතියේ. මං හිතන්නේ අපි ලංකාවේ 3 වෙනි ස්ථානයේ දැන් ඉන්නවා.